Vinny Production. මේක 640යි මේක 630ෙන් දාලා දෙන්නම් ඈ 10ක් තියෙන. මේ දෙකට එතකොට 180යි කියන 170ක් දාන්නම් 10. එතන මේක 200යි. ගණ්ඩා ඒ කැරල්ල 30යි 25න් දෙන්න. මෙතන 190යි. මේ බලපංකෝ උදේ පාන්දර කඩේ යරපු ගමන් මේක කඩේ ඉන්න සෙනග කැටියෝ මූටත් වෙන තැනක් නැහැ වගේ ඇවිල්ලා මෙතනම දාගත්තනේ කඩේ මුණා මාව කණ්ඩම අපදි ඇයි ආස්මේ ඒ පාලනගේ කියනවා මේ ඇතුළට යමන් තරහාදී මකුල් දැල්ලිම කල්ල ගනි. සුබෝදෑසනක් කියව මහත්තයා. මුදලාලි මේ ඇඩ්‍රස් එකට යන්නේ කොහොමද? ඇඩ්‍රස් එකනේ. ඇඩ්‍රස් කියන්නේ උඹ හිතදෝක මේක පුද්ගලයන් ලියාපදින්න කියන මේ කොමසාරිස් කාර්යාලය කියලා. උදේ පාන්දර කඩවලට ඇවිල්ලා දවසම විනාශ කරන්න නැතුව යනවා යන්න. කන්නාකල යනන්න දෙන්න. තුන්නද? කරගත්තත් එහෙම කැඩුවා අපි. වැඩන්නේ. අවුලක් නෑ බේ. ඔය ඉන්න තරදී මකුළු දැල්ලි කරි කැඩුනා. මුදලාලි ලුණු තියනවද? ලුණු ඇයි හිරිවර්ධනයාගේ ලුණු රහ මදිද? ලුණු නෑ. තිබ්බ දෙන්නේ. කඩෙන් බඩු ගන්න උන්ට විතරයි. උඹට ලුණු ඕනෙම නම් පොද්ද උත්සව වරේ කඩේ ගාවට හැඳි දෙක තුනක් දාලා දෙන්න. හරි? පුළුවන් හැම එකක්ම සිරාගෙන් අරගෙන නැති එක විතර හොයාගෙන මෙතෙන්ට එනවා. ලුණු නෑ ලුණු තියෙනවද? ලුණු නැද්ද? ලුණු නෑ. පලි. तब किंतु पहले हम बटा तोगे लून तो मखा पिया मोला मारे खड़े दागे मिनिसु हुरंग कर मरकन उगुडु दिकेला मकनाविला पाल तोय तोगे मुळु सेफ हतम लूनु टिका गंडाव तोगे खाने आतो तोगे खाने आगा कहाव तुझ्या किती दाम इस्रा दाकाने तक खादा में को खाने नल्ला मारले बाटू आजी बोला නැති මගුල් හොයන්න විතරක් රින්ගනවා මේක නැති මගුල් හොයන්න ආදී බලමු වරෙන් කො ඊළඟ සැරේ වරෙන් මේ ආගා ලුණු කොට්ට ටික ඔක්කොම හංගපන් පිළිගන්නේ ඔක්කොම දැන් ලුණු හිග හින්දා ගණන් වැඩි වුණාම තවත් වැඩි කරලා ඕකුණ්ඩම දෙන්න අනිත් නන්න මඩේ බඩුව ලමුකෝ ඉරිවර්ධනයක් දැන් ඕනෑවට වැඩි මන්නම් කියන්නේ මුදලාලි මොනවා හරි මගොඩි වැඩක් කරනවා. ඔය X5 වෙන ලඟ වෙච්ච බඩු තියෙන්නේ. ලුට් පිටින් ගන්න නැති. නැත්තම් කොහෙදනේ මේ මෙච්චර අඩුවට දෙන්නේ? මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ ලැම්බට්ටයි. එකන ලෝජියා යූස් කරලා කාක් හරි ගේමක් මුට දෙන්න වෙනවා. ආකා මං උඹට අයින් කරන්න කියපු උල්ලු ගහපු පිටි මුට්ටේ පිළිගන්නේ තියෙනවනේ ටෙක්නොලොජියා මොලයක් නෙමෙයි ප්‍රොසෙසරයක්. හෙලෝ මේ තිරුවන් සරණයි. මේ පසු වෛද්‍ය අධිකාරිය ඉන්නේ. පාරිභෝගික සේවා අධිකාරිය ඉන්නේ. මහත්තයෝ මම මේ කතා කරන්නේ මේ අලියා කෙලියේගම ගමේ වගකීම් සහිත පුජ්‍යලේ. මහත්තයාට කියන්න මහත්තයෝ මේ තියෙනවා මේ සිරිවර්ධන ස්ටෝර්ස් කියලා කඩයක්. බොහෝම අර්ධ සුස්ක කලාපයක් නේද සර්? මේ පළාතත් අපිට දයිති. නැතුව කොකාට වාරය නම් තිත්තයට දෙවාරයයි. ඒ ඉතින් ඒක මෙතන නිකන් කිව්වේ. යා
වුණාම තමන්ගේ හර්ෂාක්ෂර එකඟව ජීවත් වෙන්න ඕන මහත්තයා. නැතුව තවත් මිනිස්සෙක්ටනේ මේ වගේ කැත වැඩ කරන්න කියලා හිතන්නේ හිතන්නේ. මිනිස්සු හිතන්නේ තමන්ටමයි මේ වල කපා ගන්න කියලා. යන්කෝ අපි බීමයක් බීලම කතා කරමුකෝ පොඩ්ඩක්. පුඩු එන්නේ මහත්තුළු පුඩු මොනවද ඉඳ ගන්න වාඩි වෙන්න. අපිට මේ බීම මොන හරි දෙන්නකො බොන්නේ. බීම මහත්තුළු මේ පැත්තට ආවේ වැටලීමකටද? අයියෝ ආතා මොකක්ද කරන්නේ? පිළිවෙලකට මේ වැටලීමකටද මහත්තයා? ඔව්. අපිට මේ කම්ප්ලේන් එකක් ලැබිලා තියෙනවා භාවිත නුසුසු පල්ලිකුත් එක්ක තිරිගු පිටි වගේ විකුණනවා කියලා කඩේක. නෑනේ. එන ගහලා අකුල වලම යන්න ඕන මහත්තයෝ ඔය වගේ වැඩ කරන්නේ. මේ ඉතරා කඩේ උන්නේ. මට පිටේ උන් කිව්වා විස්තරේ. නෑ අතගල කියලා කන්න මොන හරි ගේන්නේ. මම තනමල මොනවද බිම් වලට දාගෙන. මහත්තයෝ ඔය වගේ කඩ සීල් තියන්නේ දෙපාරක් හිතන්න එපා මහත්තයෝ. දෙපාරක් හිතන්න එපා. වැඩේ කොල්ල ගන්න. හරි? මේ ගම් වල ඉන්නේ මහත්තයෝ අහිංසක මිනිස්සු. පොඩි එවුන්ගේ රොටි ගෙඩියටනේ මහත්තයෝ මෙහෙම කරන්නේ. මහත්තයෝ මම අමුතු පුස්තකයක් කරනවානේ. මොනවද දෙකක්? මේවා කල්පනාද? සති දෙකකටත් වැඩි. ඇත්තරේ නං මොනවද උරගේ ජරා විකුණන්නේ? චෙක් කරන්න. චෙක් කරනවා ඔක්කොම. හරි. මෙතන මෙතන. වෙනස ලුණුවංගල පස්සේ වැඩි ගානට විකුණන්න වෙන්නේ නැති. බුදුම බඩු මෙයාලා. මෙන්න මේ කඩේ කෙරුවාව. කල්නිකුත් වූ ආහාර විකිණීම. ලුණු තොග සංගවා විකිණීම. භාවිත නුසුසු පිටි විකිණීම. කොහොමද මහත්තයා පිටි මේ කුණු පිටි උරන්නේ අපි අන්න පිටි ටික තියෙනවා කිරිටෝයියට අපේ පිස්සුද මහත්තයා ඔයා කිරිටෝයයකට පිටි තියෙනවානේ. පොඩ්ඩක් ඉන්න. මේක බලන්න. කිරිටෝය පිටි. CCTV නේ. टेक्नोलॉजी සියසර දින පැමිණි 24 උසාවි. හරි ලැම්බට් අයියා. හැබැයි අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මේ ටෙක්නොලොජිය යූස් කරලා මොනවාම හරි ගේමක් දෙන්න ඕනේ මුට. ඔය ප්‍රොසෙසර් එකට මොනවත්ම ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද කියන්නකෝ. මොනවත්ම ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද? වෙනවනේ. මෙන්න මේ අලු ටික කිල්ලට අහුවෙන්නේ නැතු වෙන්න අරගෙන ගිහිල්ලා අදාළ ස්ථානයේ බටහිර දිශාවට වෙන්න අඩි දෙක වලක් කපලා එක කහවතුර ඉහලා අදාළ ස්ථානයේ දිහා බලාගෙනම වල්ල බල්ලා ඕම් වර මේ දරුවන්ගේ හිතේ තියෙන දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මොකද්ද දරුවෝ වෙළඳ සැලේ නම? ලැම්බට් ස්ටෝස්. අර තුනක් ඇඳ කලින් මේ ලැම්බට් ස්ටෝස් කියන ව්‍යාපාරය හැඳි ගෑවිලා මක බෑවිලා සුන්නත් දුවිලලා ඵලයන්. නෑ ගුරුනාන්ද ලැම්බට් ස්ටෝස් කියන්නේ මගේ කඩේ. හෙන්න ගහිලා කෙලවිලා යන්න ඕනේ සිරිවර්ධන ස්ටෝස්. දෙයියොත් එක්ක විහිළු කරනවද බල? යකෝ දෙයියන්ට මේ දෙපාර තුන් පාර කියන්න බෑ. එකපාර කියන්න ඕනේ. එකපාර. දැන් ඉතින් රීසෙට් පූජාවක් කරන්න එපා. තියපල රුපියල් 5000 මේ බුලත් අත උඩින්. ගියොත් වචනයක් આવුත් 5000ක් ගැත්තාට අනුකම්පා කරලා දීලා කලින් රික්වෙස්ට් එක ඩීට් කරලා දීලා සිරිවර්ධන ස්ටෝස් ඇඩ් කරලා කොමාන්ඩ් එක රීසෙට් කරලා දෙන්න දෙයනේ. கடவுளேவா 2 பேர் பாருங்க பாவுதானே நீங்க வா என்ன சரி செய்ய வேணும் இங்க வா ගුරුනාන්ද ඔක අපිට දෙන්න මුට්ටියට 70 පන්රු තියන්න. උදැල්ල ගත්තද? ගත්තා. අප්පට යාළු එක. ඔය එන්නේ. තමා. ඌරියන්ගේ රෝලේ. හිතාගෙන ඇති අපි නිකන් දැක්කේ නෑ, දන්නේ නෑ. හරි. කියලා යන්නකෝ.
යකෝ තමන්ගේ ගෑණි තමන්ගේ මනුෂ්‍යයට මේ හුනියක් කරනවා කියන්නේ කොහොමද ඒක? අපි චුද්දාලා යන් මේ දාන පානේ මං හැබැයි ගෑණි මට හුනියක් කරයි මං කොහෙද යන බේබත් දෙන්න කල්පනාවේ ya kan ini karawan Aka coba deh මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ ලැම්බට් අයියා. මේ ටෙක්නොලොජිය පාවිච්චි කරලා මොනවාම හරි ගේමක් දෙන්න වෙනවා. මේ අන්න දිරිවර්ධන වාහනේ කුජ්ජනල්. ලැම්බට් යන්න අන්න අර ඉරිසියාකාරයා මේ පැත්තට එනවා. අද්දයියනේ ලැම්බට් මුදලාලි. මේ මොකද්ද මේ උනේ? මේ කියන්නේ ලැම්බට් අය සෙන් කරපු හෝනියමක් ෆෝඩ් විලා ලැම්බට් අයට මාවනේ. කොහොමද? ටෙක්නොලොජිය. අල්ලද වීල් වේකන්ද පාරේ බයිසිකලේ යනකොට බල්ලේ පැන්නා වැටුණා ගාලක් නෑ. ඉන්නේ පිට් එකේ. අයියෝ මුදලාලිත් කරගන්න වැඩ බලන්නකො ඉතින්. ඔය බෙල්ලේ මේ මොකද තුවාලද උලුක් වෙලාද? නෑ මට දැවිල්ලනේ. ඒකයි දාන් ඉන්නේ. මේ බෙහෙත් දාන්න හරි මොනාම හරි දෙයකට ඕන නම් යන්න ආන් දැන් වාහනේ තියෙනවා. ඕන වෙලාවක කතා කරන්න හොඳේ. අපි ඉන්නවනේ ඉතින්. නෑ අවශ්‍ය වෙන්නේ නෑ. බොහොම ස්තුතියි. හරි මං ගෙන් එන්නම් එහෙනම්. මොනාම හරි දෙයක් තිබ්බොත් කතා කරන්නකො හොඳේ. හරි. යනවා මල්ලි. කොහමද ඔගේ කතාව? මගේ බල්ලවත් අය හිතක් වෙයි. අපටි පිස්සා ඉසියාකාරය. ලැම්බට් බලන්න කඩේට ගියපු එක දිහා. අර බණිස් නඩුවට මුදලාලි උසාවි ගිය දවසේ මම ඉස්සරහින් ටවුන් එකට යද්දි ඕකා. චාරු මල්ලියා. අකසයි මොකඩේ වාලේ අපි ඉන්න ඇතුළට ගිහින් කන්නේ මේ එළියට ආවේ. මට නම් ෂුවර් සිරිවර්ධනය මොනවාරි ජරාවක් විකුණනවා. අන්න මුදලාලි යන්න අන්න බයික් එකක් ආවා. අන්න ගියා. ආන් සල්ලි දුන්නා. ආන් එනවා. අන්න ගියා. සල්ලි දුන්නා. බඩු ගත්තා. ශනික අතුරු දාම්. මං ආගෙන ග්‍රාමසේවක මහත්තයා අපේ ගමේ ජරාවට පුරුදු වෙච්ච කොල්ලෝගයක් ඉන්නවා කියලා මේ කඩේ ගාවම කියනවා. මට නම් ෂුවර් ෂොට් ලැම්බට් අයියා. සිරිවර්ධනය මොනවාරි ජරාවක් විකුණනවා. නැත්තම් කොහොමද අවුරුදු පහක් යද්දි කඩවල් හදලා වාහන අරගෙන මෙච්චර මැච්චයක් ගහන්නේ? කඩයක් විතරක් කරලා ඔහොම දිනු වෙන්න පුළුවන් නම් දැන් ලැම්බට් අයත් අවුරුදු 25 තිස්සේ කඩයක් කරනවානේ. කොයි? ඔහොම ඉඳලා හරියන්නේ නැහැ ලැම්බට් අයියා. මේ ටෙක්නොලොජිය යූස් කරලා මාරි ගේමක් ගහන්න ඕන. ඔය ප්‍රොසෙසරේට මොනවත් ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද? ඩවුන්ලෝඩ් මගුල් වන්දන්නේ. හැබැයි සිරිවර්ධනයාගේ මේ සිද්ධිය ගමේ උන් දැනගත්තොත් එහෙම කොහොමද ඒයිද? ටෙක්නොලොජිය පිරිවර්ධන මුදලාලි මට නම් විශ්වාස කරන්නත් බෑ ආකාශ මල්ලිය. මම හිතුවා බෑ
අවුරුදු 5ක් කඩ කළා කොහොමද ඔහම දිනු වෙන්නේ? ආයේ කතා දෙක නැහැ. ඔතන මොනවා හරි ජරාවක් පිපුණනවා වෙන්නේ. අනේ මේ උඹ කටවහන හයර ගෑමක් කීත්‍යක් වෙන්නේ නැතුව ඕන එක එපා එකයි ජීවනෝ දාගෙන හරි ඉතින් මං ආයේ ගමේ වෙන දේවල් නේ කිව්වේ. අනේ මල් වාගේ හිටපු කොල්ලෝ ටික හිරිවඩන විනාශ කරලානේ බං. අර සුනිල්ගේ කොල්ලා ඇදිලා ගිහින්. මං ඇහුවා මොකද බං උඹ හැටි ඇදිලා ඉන්නේ. ඌ ගියා අපි බොල ප්‍රේතයට පාඩම් අනේ ඔකගේ පාඩම් කිරිල්ල මන් දන්නේ නැද්ද? ඌ ඉතින් අර ඉබුල් ගහේ කට ඌ කරන්න ඕනේ නෑනේ බං. පේනවාද මේ සිරිවර්ධනයාගේ වැඩ? සිරිවර්ධනයා කියන්නේ අපි හිතුවේ ගමේ හොඳ එකෙක් කියලා. ඕක හෙන ජාවාරංකාරයා. ඕකට හෙන 7 ගහන්න ඕනේ. හෙන 7ක් නෙමෙයි 8ක් ගහන්න ඕනේ. තව එකක් වැඩි වෙන්නත් එක නේ නංගි. සිරිවර්ධනයා ඉන්දියාවෙන් තමයි බඩු ගෙන්නන්නේ. මට විශ්වාසවන්ත මිනිසෙක් තමයි කිව්වේ සිරිවර්ධනයට බෝඩ් 3ක් තියෙනවා කියලා. ඒ වැටිටි යොදවලා. කොහොමද ගේම? දැන් සැපද? උඹට කියන්න මෙහෙදි සිරිවර්ධන උනාට උඩහදි වෑවැඩ සිරා කියලාලු කියන්නේ. මූට වැඩිය තව දෙන්නයිලු ඩීල් එකේ ලොකෝ ඉන්නේ. කියන්නේ මේ කඩේ දාලා තියන්නේ ආදායම් මාර්ගයක් පෙන්වන්න. කොහමද මොල? ඒකනේ. මට වෙහින්ද මේ ගම විනාශ වෙලා තියෙන්නේ. සොට්ටල් නැද්ද? බලු ගමම කුපිත වෙලා සුබහදාම මොකද්දෝ කියාගෙන යන වෙලාවේ මේ වැඩේ පත්තු කරන්න ඕන අපේ කෝට් කරගෙන. නැද්ද නිසංක? ඒක ඇත්ත මුදලාලි. මේ ගමේ අපරාධ වෙන්න ඉඩ තියන්න බෑ. අපරාධ කොතනද? මේ නිස්සංකේතන. මේ නිස්සංකේතන. එකෝ. අන්න ඒක නිසායි මගේ දිවි පරදුවට තියලා මම මේ මෙහෙයුමට ආවේ. එකෝ ලැම්බට අයියා අපි අපේ ෆුල් ටෙක්නොලොජිය යූස් කරලා මේ මිෂන් එක කම්ප්ලීට් කරන්න ඕනේ. ආකාශ ලෑලි ටික දාපන්. ලෑලි මොකටද මුදලාලි මේ නිස්සංකීති. මේ නිස්සංක ඇතුළට ගිය අවුදා ඒ කොහෙනවද? ඇතුළට ගිහලා අවදානම් හිටපන්. හරි. පස්සේ මම. සිරිවර්ධන මුදලාලි හරි වසවට්ටිය හොඳේ. මේ ලකඩි දවසක් කඩේට හොරෙක් පැනලා ගාලන මුගේ දත් කැඩෙන්න එක දතක් තිබ්බේ කැෂියර් මේස උඩ. හොරා දුවලා දූපදියාවක් හොයාගන්න විදියක් නැහැ. හැබැයි බය වෙන්න එපා. ඕන දෙයකට මේ නිසංගේ ඉන්නවා. එතන ඉන්නවනම් කටවගෙන හිටපන්. ඒකෝද? මුදලාලි පොඩි අවුලක් තියෙනවා. මට පොඩි කාලේ නම් හැංගිලා ඉන්න බෑ චූබර හැදිනවා. හැංගි මුතු කරන්න බෑ චූමයි යන්නේ. දැන් මේ චූබරක් ඇදලා ඉන්නේ. මම පටස් ගාලා චූබරක් දාසෙනික එන්න. ඔන්න කවුද? Mau kade bunuhan nanti lagi? මල්ලි
අන්තිම ගැහැරි අවස්ථානේ. මුගලාලි ඔහේ මේ වැඩේ මෙතන කරන එක පට්ට වාසියෝද? අල්ලගනි බෙල්ලෙම උකුන් දෙන්නගේ. යමු. බයි තංගපි මොකොන්න ජාවරක අපි දන්නේ නැහැ කියලා නේ. මොන්නේ ලෑස්තියන් කල්ලි පිටින් එල්ලුම් ගස්සට. මගේ කඩේ ඉස්සරහම තියන්කෝ. ජාවරන් කොන්. වරෙල්ලා වෙන ගමට කන්න සිරිවර්ධනගේ කඩි කිරිය බලන්න වරෙල්ලා මොන විකාරේ දොයි මේ මොන ජාවරන්ද කන පල්ල නේද මුදලා. අනාර කටලාරින්න. අක්කා සොහෙලර විශ්වය මොකද්ද සිද්ධාන්ත කියන්නේ? දෙන්න කන්ට්‍රෝල් ඈ. කොහමයි? මේ ඉන්න උඹලගේ රත්තරන් සිරිවර්ධන මුදලාලි. බුද්ධ ධර්මයේ දේශනා කරලා තියෙනවා නොකල යුතු වෙනදාම් පහක්. ඉන්න එකක් තමයි මද්ද්‍රව්‍ය වෙනදාම්. මු කරන්නේ ඒක. හැබැයි මේ ලැම්බට් අවුරුදු 25ක් මෙතන කඩ කොන්නවා. එක දුම්කොළ කෑල්ලක් විකුණලා නැහැ. ඒකට මු කිරි කලයක් වගේ තිබ්බ මගේ ගමට ගම දාලා මු විනාශ කළා. සිරිවර්ධන පෞකාරී. කන්න බලාගන්න කණින් ගත්ත බඩු එළියට බඩු මොනවද? මම රීලෝඩ් එකක් දාගන්න. ඔයාලා පිස්සුවයි ගැලින්නේ. රීලෝඩ් දාන්න ඔබ නම්බර් එකක් කිව්වද බොරු මරිසි දාන්න එපා. සිරාට සල්ලි දීලා බඩු අරගෙන මාරු වෙන්නේ නේද හැබැයි කණින් ගත්ත බඩු එළියට අපි ගනියමු මොන විකාරයක්ද මේ යකෝ මුවාවේ රීලෝඩ් එකක් දාන්න තමයි පුතේ ගේමු රීලෝඩ් එකක් දාලා පෙන්නපන් තරනෝ ඔහෙලා කිරිසප්පේ වගේනේ. එනවා වෙන්න. මෙන්න එහෙම ගිහලා QR code එක ස්කෑන් කරා. එතකොට මෙතන යන නම්බර් එක ගන්න. ඊට පස්සේ අදාළ ගාන ගෙවුවා රීලෝඩ් කියන බටන් එක ගිහුවම මුදලාලිට එනවා නොටිෆිකේෂන් එක. අපි සල්ලි දුන්නාම මුදලාලි ඒක ඕකේ කරනවා. ඒක රීලෝඩ් එක එනවා. ඔයාලා විශ්සුනේ ගෙලින්නේ. කෝ නෑනේ වෙන්නේ නෑ බොරු කියන්න එපා. මේක පරණ ෆෝන් එකනේ. එතකොට කරන් තියෙන්නේ වෙන්න එහෙම ගියා Google app එකට. ගිහිල්ලා Google Lens එකෙන් ස්කෑන් කරා වෙන්න තියෙනවා පැකේජ් ටික. අන්න අදාළ ගාන දැම්මා. ටයිප් කරලා ගත්තා ඉස්සෙල්ලා ටිකමයි. මුදලාලිට සල්ලි දුන්නා ගියා. එක්කනේ ඔයාලා විශ්සුනේ ගෙලින්නේ. ලැම්බර් ටම්පේ ඔය මා කාලා ගන්නේ නේ ඔය. ටෙක්නොලොජියා මෙහෙ පොලිම දිගයිනේ රීලෝඩ් එකක් නම් මාව ස්කෑන් කරන්න. මටම ගැලපෙන රීලෝඩ් ප්ලෑන් එක දැන් මටම ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ලංකාවේ ප්‍රථම වතාවට ඩයලොග් හඳුන්වා දෙන QR රීලෝඩ්. දැන් ළඟම වෙලෙන් සැලෙන් ස්කෑන් කර රීලෝඩ් කරන්න. අනේ ලැම්බටෝ සිරිවර්ධන මුදලාලි වට්ටන්න දරන උසාව උඹේ කඩේට යදුවා නම් අද උඹත් හොඳ මුදලාලි කෙනෙක්. කොහෙද ඉතින් කොහක ගමන තාගේ තියෙන. තොට හරියන්නේ නැත්තේ ඒකයි. ඉරිසියාකාරකම මුළු ගමටම ඉරිසියා කර හිටපන් හැමදාම. මේ ඩයලොග් එක පිස්සුනේ කෙලින්නේ. එයාලගේ ටෙක්නොලොජිය ඕනෑමට වැඩි ඈ. මේ QR බම්බුවකින් දා ගමේ උන් ඉස්සර අපේ නම්බු කොම්බු වුණා. මේ මිදලා හරියන්නේ නැහැ ලැම්බට් අයියා. මොනාරි කරන්න වෙන. ඔය නිකන් තියෙන ප්‍රොසෙසර් එක කලබලා ගන්නව කොයි. ආකා අදින් පස්සේවත් මට පාරු ඉන්න දීපු. මරු කතරට දිය පොදක් ඉසින්නට සිත නිවන